guys, Travel with Rashi YouTube channel එකෙන් ඔන්න මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා. අපි දැන් මේ ඉන්නේ breakfast buffet එක enjoy කරන්න නුවා hotel එකේ. නුවා hotel එකේ තියෙන City of Dreams. so ඉතින් හැමෝම දන්නවනේ. අලුතෙන් open කරපු City of Dreams. ඉතින් ඔන්න අපි දැන් යමු breakfast buffet එක enjoy කරන්න. ඉතින් මෙතන තියෙනවා ගොඩක් bottles වර්ග. ඉතින් කැමති කෙනෙක්ට pay කරලා ගන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ fresh juice මේ refrigerators වල දාලා තියෙනවා. ඒ වගේම cheese, cold cuts එම ඔක්කොම fridge එකේ තමයි දාලා තියෙන්නේ. අපිට ඕන නම් අරලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් පටන් ගන්න අපේ bakery items. ඉතින් කොටක් තිබ්බා මොකද Christmas day එකේ තමයි මම මේක ගියේ. vlog එක පස්සේ අප්ලෝඩ් කරාට මම ගියේ 25th December 25th තමයි. ඉතින් Christmas වලට හරියන විදියට decorated items ගොඩක් තිබ්බා. ඒ වගේම මෙතන තියෙන්නේ ඔයගලන්ට butter, jam, toast එහෙම කන්න ඕන නම් ඔයගලන්ට use කරන්න පුළුවන්. මේ තියෙන්නේ මෙතන cereal with milk and මෙතන nuts වර්ග ගොඩක් තිබ්බා. tea, coffee, cappuccino ඔයගලන්ට ඕන එකක් මෙතනින් ගන්න පුළුවන්. එයාලට කිව්වම මේගොල්ලෝ හදලා දෙනවා. ඉතින් අපි ඊළඟ කෝණ එකට යමු. මෙතන action station එකක් තියෙන්නේ. omelets එතකොට omelets එක වර්ග තියෙනවා. ශ්‍රී ලංකන් omelet එක වර්ග වලින් තියෙනවා. අපිට කියලා හදව ගන්න පුළුවන්. මම නම් ගත්තේ ශ්‍රී ලංකන් omelet එකක්. ඉතින් beef, pork එතකොට sausages ඒ වගේ ගොඩක් ಜಾති තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා toppings වර්ග ගොඩක් අපිට අවශ්‍ය නම් ඒව දා ගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ කෝණ එකේ තියෙන්නේ. main dishes මෙතන තියෙන්නේ milk rice, එතකොට මේගොල්ලන්ගේ කංජි වර්ග දෙකක් තිබ්බා. ඒක නම් හරිම රහයි. ඒ වගේම මෙතන පොල් සම්බල, ඩුණු මිරිස්, ඒ වගේම sweet corn එකකුත් තිබ්බා. අපේ සිංහල තාලෙට මුං කැවුම් ඒ වගේ ඒවා තිබ්බා ගොඩක්. මෙතනත් තියෙනවා Indian dishes වගේක්. අපි Indian පැත්තට South Indian කැමති, North Indian කැමති කට්ටියට North Indian, South Indian try කරන්න dishes ගොඩක් තිබ්බා. ඔන්න ඕම තමයි ඒගොල්ලෝ arrange කරලා තිබ්බේ. හරිම ලස්සනයි ඒගොල්ලන්ගේ arrangement එක එහෙම. හරිම classy look එකක් තියෙන. ඉතින් මෙතන තිබ්බා salads වර්ග, dressings ඔක්කොම මෙතන තියෙනවා. අපිට ඕන එකක් add කරගන්න පුළුවන්. අපිට ඕන නම් salads හදා ගන්නත් පුළුවන්. වෙනමම තිබ්බා. ඒ වගේම මෙතන තිබ්බර මං කිව්ව milk rice, hot butter prawns, vegetable, fried rice. ඒ වගේ ගොඩක් ಜಾති තිබ්බර මං කිව්ව කංජි එකත් මෙතන තමයි තියෙන්නේ. ඉතින් fruits තිබ්බා. ඇත්තටම whole fruit එක විදිහට තිබ්බා කපන්නේ නැතුව. ඒතර අපිට ඕන නම් ඒකම ගන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නැහැ. කපපු fruits තිබ්බා. ඒ කියන්නේ fruit salad එක වගේ නෙමෙයි. වෙනම fruits cut කරලා ඉවරලා තිබ්බා. ඔයාලට මේකත් පෙන්නන්නම් මං ඉස්සරහට. මෙතනත් තියෙනවා salt corn එක. ඉතින් එක salt වර්ග තියෙනවා අපිට ඕන නම් හදා ගන්න පුළුවන්. මං කිව්වේ මේගොල්ලන්ට ආවෙන එක juice තියෙනවා කියලා. මෙන්න මේවා බෝතල් කරලා තමයි තියෙන්නේ. ඒක එයාලගේ hotel එකටම special. මේ තියෙන්නේ මං කිව්වා සලාඩ් එක. ඔයගලන්ට පේනවා ඇති. ඒගොල්ලෝ අපිට ඕනනම් අවශ්‍ය විදියට සලාඩ්ස් හදා ගන්න පුළුවන්. අර මං කිව්වේ කපපු පළතුරු තිබ්බා කියලා. මෙන්න මේ වගේ ෆෘට් සලාඩ් එක නෙමෙයි. නමුත් කපලා ඉවරලා ඒගොල්ලෝ වෙනම දාලා තියලා තිබ්බා ෆෘට්ස් පීසස්. මේ තියෙන ඉතින් මගේ ප්ලේට් එක මම ෆස්ට් ටයිම් ගිහින් බෙදාගෙන ආවා ප්ලේට්ස් 3කට. මගේ ඔම්ලට් එකත් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන්ට කිව්වාම ඕඩර් එක දාලා අපිට ටේබල් එකටම ගෙනල්ලා දුන්නා. මෙයාලගේ රෙස්ටුරන්ට් එක තියෙන්නේ 25th floor එකේ. ඉතින් මෙතනින් බලනකොට මේ වගේ view එකක් තමයි පේන්නේ. ඔයගලන්ට පේන්නේ ICT රත්නදීප hotel එකේ එහා පැත්තේ. ඉතින් Christmas එකට decorate කරලා තිබ්බා ලස්සනට මේ hotel එකේ. ඒ වගේම මෙන්න මේ වගේ outdoor space එකක් තියෙනවා. නිකන් ගස් වවලා ඒ වගේම seating area එකක් වගේ එතන bar එකක් එක්ක. ඉතින් අපි චුට්ටක් එතනත් ඇවිත්තා breakfast එකෙන් පස්සේ. හරිම ලස්සනයි එතනත්. අපිට හොඳ view එකක් පේනවා. හැපැත්තෙන් මුහුද පේනවා. ඉතින් මං හිතන්නේ breakfast එකක් නිදහසේ භුක්ති විඳින්න හොඳම තැනක් කියලා මං හිතනවා. ඉතින් ඕගොල්ලොත් එනවා නම් අනිවාර්යයෙන්ම reservation එකක් දාගෙන එන්න. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේම Travel with Rashi YouTube channel එක subscribe කරන්න. subscribe කරලා නැත්නම් ගිහින් එන්න. bye.